හෙලෝ වෙල්කම් කියලා පිළිගන්නවා ඉස්සෙල් ඛාන්ගේ ගේම් ප්ලේ වීඩියෝ එකට. ඉතින් ගයිස් කොහොමද ගේම් ප්ලේ වීඩියෝ එක කිව්වට මේක ගේම් ප්ලේ වීඩියෝ එකක්ම නෙමෙයි. මේ අලුතෙන් ආපු ගේම් අප්ඩේට් එක ගැන පොඩි විස්තරයක්. ඉතින් ඔයගොල්ලෝ දැන් බලනවා ඇති කවුද මේ ඔක්කොම බලනවා ඇතිනේ. ඉතින් අපි බලමු මේ කවුද කියලා. හරි ගයිස් අපි යම් වීඩියෝ එකට යන්න කලින් ඔය පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා පොඩි සබස්ක්‍රයිබ් කාලක් දීලා යන්න. හරි ගයිස් එහෙනම් අපි යම් වීඩියෝ එකට. ඉතින් ගයිස් මේ අලුතෙන් ආපු අප්ඩේට් එක ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? හොඳයිද නරකයිද? අපි මේකෙන් පටන් ගමු. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ස්පෙෂල් ගේම් ප්ලේ කියලා මේකේ පෙන්වන්නේ නැති අලුත් බල ජුජුත්සු කයිසන් අලුත් බල. ඔයගොල්ලෝ මේ බලන ඇති මොනවද මේ අලුත් බල මොනවද කියලා. අපි එකක් ගන්න බලමු මේ බල මොනවද. හරි ඔන්න එහෙනම් අපි බල ටික බලන්නයි යන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ මොකද කරන්නේ මේ ටැස්ට් ටික ගෙදරට එලා ගේම් එකක්වත් ගහලා ඉන්නේ. ඉතින් හරි ගයිස් මේ තියෙන අපේ පළවෙනි බල හොලෝ පර්පල්. මේකේ ගයිස් ඔයගලන්ට පේන්න විදිහට මෙහෙම දම් පාට බෝලයක් එනිමියාගේ ඇඟ ඇතුලට ඇවලා ඔයගොල්ලන්ට අඩුම තරමේ ඩැමේජ් එක 50ක් 70ක් ඇතුළත යවා ගන්න පුළුවන්. හරි ගයිස් ඒ වගේම මේ කුරුමියා මීමැස්සෙක්ද වන්ද අපි බලමු මෙයාගෙන් ඉන්නේ මොකක්ද කියලා. මෙයාගෙන් ගයිස් ඔයාලට පුළුවන් මේ මීමැස්සෝ එනිමියා ඉන්න දිහාට එකපාරට ෂූට් කරන්න. එතකොට මේ ඒ එනිමියාට අඩුම 50ක් විතර ඩැමේජ් එකක් එනවා. ඒකත් එක්කම ගයිස් මේක කළු පාට බෝලයක් වගේ එකක් තියෙනවා. මේකෙන් ගයිස් ඔයාලට දැන් සීරියස් ප්ලේ කරනවා නම් ඔයාලට ඒක තවත් ලේසි වෙයි. ඔයාලට පුළුවන් මේ එනිමියාව ඔයාගේ පැත්තට ගන්න. එතකොට මේ ඔයාගේ පැත්තට ගන්න කියන හදිස්සියට ඔයා පෙරදුනොත් මේක අස්සට අරගෙන එතකොට මේ ඔයාගේ පැත්ත එක්කෙනෙක්ටවත් එයාගේ පැත්ත එක්කෙනෙක්ටවත් මේ එනිමියාට පහර දෙන්න බෑ. ඔයගොල්ලෝ පේනවාද මෙහිම ඇදලා ගන්නවා. එතකොට ඔයගොල්ලන්ට තියෙන්නේ මේ ඔයාට කිල් එක දාගන්න. හදිස්සියට ඔයා පෙරදුනොත් ඔයා එතනින් මැරෙනවා. අනිත් පැත්ත එක්කෙනා පෙරදුනොත් එයා මැරෙනවා. ඒකයි. එතකොට ඔයාගේ කිල් එක කොහොම හරි එනවා. ඔයා ගැහුවොත් කිල් එක එනවා. හදිස්සියට ඔයාට ඔක් ගහගන්න බැරි වුණොත් ඔයා මැරෙනවා. හරි ගයිස් ඒකෙන් පෙන්නන්නේ ඒක. අපි බලමු මේ ෆස්ට් ස්කින් එකෙන් මොකද වෙන්නේ කියලා. හරි ගයිස් මේක නිකන් අර ඔයගලන්ට මතකද නරුටෝ අප්ඩේට් එක ආපු කාලෙත් මෙහෙම එකක් තිබ්බා. ඒක වගේම තමයි මේක. වෝල් එක කඩාගෙන ගිහිලා එනිමියට 60ක් විතර ඩැමේජ් එකක් දෙන්න පුළුවන්. ඒකත් සුපිරිය. ඊටසේ මේක මේ රජමාලිගාවක් වගේ එන එක බලමු අපි මොකක්ද කියලා. හරි ගයිස් මේකෙන් උගලන්ට පෙන්නන්නේ ඕගොල්ලෝ සීමාවකට කොටු කරගන්න ඕනේ. කියන්නේ දැන් එනිමි එක්ට ඔයා ටිකක් ඩැමේජ් කළා එකපාරට යා වෝල් එක ගහනවා. වෝල් එක කඩාගෙන කඩන්න පුළුවන් ඔයාට. එයාට ඩැමේජ් කීපයක් කරන ගමන් ඔයාට වෝල් එකත් කඩා ගන්න පුළුවන්. බලමු අපි මේ හැම එකෙන් මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරි ගයිස් මේ හැම එක මං හිතන්නේ ඔයගලන්ට ගොඩක් භාවිතා වෙන්නේ BR මැච් එක. BR මැච් වල ගයිස් ඔයගලන්ට ඈතින් ඉඳන් උනත් මේකෙන් එනිමියාට පුට් කරලා මේ එනිමියාව ඩවුන් කරන්න පුළුවන්. කියන්නේ ඔයගලන්ට ඕන තරම් ගානක් එකෙන් ඩැමේජ් කරගන්න පුළුවන්. හරි ගයිස් මේවා තමයි බැටල් රොයල් එකට එනවා. ක්ලෑෂ් ස්ක්වොඩ් එකට එන්නේ මේ ටික විතරයි. ක්ලෑෂ් ස්ක්වොඩ් එකේ මේක පිරෙවුවම මේක ගන්න පුළුවන්. ඉතින් තමයි ගයිස් මේක මේ තියෙන්නේ. ඉතින් ගයිස් ඔයගලන්ට මේක පේනවා ඇති. මේක මේ ඔයගලන්ට ෆස්ට් එක දාපු ගමන් 240ක් ඕනේ මේ කාඩ්. ඉතින් ඔයගලන්ට ඩේලි ටස්ක් එකක් පෙන්නනවා. මේක ගයිස් මම දැන් ටිකක් ගහුවා. use jujutsu deal 200 damage in BR rank and CS. කියන්නේ ඔයගොල්ලෝ BR එක හරි CS එක හරි damage 200ක් දානවා. ඊට පස්සේ තියෙනවා දවසට log වෙන එකට 5ක් දෙනවා. 1 BR rank match එකකට එකක් දෙනවා. 1 BR CS match එකට එකක් දෙනවා.
deal damage enemy 2000 damage කරන්න ඕනේ enemy එකට. එතකොට එකක් දෙනවා. මේක මේ ජුජුසු ඩීල් කියන්නේ මේ ඒගොල්ලන්ගේ අර බල වලින් 200ක් damage කරන්න. හරි. ඊට පස්සේ එනිමිලා කිල් කරන්න ඕනේ 5ක්. ඊට පස්සේ මිනිත්තු 15ක් BR RCS හරි ප්ලේ කරන්න ඕනේ. මිනිත්තු 30ක් BR RCS හරි ප්ලේ කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට මේ කාඩ් හම්බෙනවා. ඊට ඩෑෂ් එක දාපු ගමන් මෙයා ඉස්සරහට දුවගෙන කියලා එක්ක එනිමි එක්ක වගේ සෙට් එක පහර දෙනවා. නැත්තම් ඔහේ ඉස්සරහට දුවනවා. එහෙම හොඳට මේව කරාම ඔයගොල්ලන්ට මෙන්න මේ කොහොමරි මේක ඔක්කොම කම්ප්ලීට් කරාට පස්සේ ඔයගොල්ලන්ට හම්බෙන්නේ මේ වගේ හොඳ බන්ඩල් එකක්. ඒකත් අවුලක් නෑ ඒකත් හොඳයි. ඉතින් guys ඔයගොල්ලන්ට මේ අප්ඩේට් එක ගැන මොකක්ද කියන්න තියෙන්නේ? හොඳ එකක්ද නරක එකක්ද? ඔයගොල්ලන්ට දැනෙන දේ අපිට යටින් කමෙන්ට් බොක්ස් එකෙන් දාන්න. එහෙනම් guys අදට අපි ගිහින් ඉන්න. Goodbye.